වෙලාව හවස 5:00 වුණා. අලුත් ගම අපි අලුතෙන් පාරක් හැදුවා. ABC පටවන් ඉක්මනට එන්න කියලා ඉංජිනේර කෝල් කරලා කිව්වා. මම එතනට එනකල් ඩොරි ටික පොලිමේ මග බලාගෙන හිටියා. තිබුණු හදිස්සිය නිසා අතරේ ජියර් එක දාගෙන හයියෙන්ම පැද්දා. තිබුණේ තනි මන්තිරුවක කාපට් පාරක් හින්දා උපරිමම මම ඇරලම පැද්දා. කිලෝමීටර් 2ක් විතර මට යන්න තිබුණු හින්දා සෙට් එකෙත් ජෝතිගේ සින්දුවක් දැම්මා. පාර අයිනේම කඩපෙලක් ඈතින්ම දැක්කා. දෙපැත්තේම පොඩි උන් සෙල්ලම් කර කර හිටියා. මමත් හෝට් එක ගහගෙන ඉස්සරහටම පැද්දා. එකපාරට පාර අයිනේ බයිසිකලයක වාඩි වෙලා හිටිය පොඩි එකෙක් පාරට වැටුණා. පුළුවන් ඉක්මනටම මමත් බ්‍රේක් එකට නැග්ගා. අලුත් කාපට් පාරක් නිසා ගොඩක් දුර ලිස්සගෙන ආවා. මගේ පිනට පොඩි එකා නැගිටලා පාරෙන් අනිත් පැත්තට දිව්වා. කොල්ලගේ බයිසිකලේ මගේ ඉස්සරහා රෝදෙට දෙකටම ඇඹරුණා. වටේම හිටිය මිනිස්සු ටික දුවගෙන ආවා. මමත් ඇති වෙන්නම හොඳට බය වුණා. සමහරු මට හොඳටම බනින්න ගත්තා. මමත් හිතුවා හොඳ කෑමක් හරි කියලා. ඒ වෙලාවෙම මම ඉංජිනේරට කෝල් එකක් ගත්තා. වෙච්ච සිද්ධිය මම මුලින්දන් කිව්වා. ඇයි මෙච්චර හදිස්සියෙන්ම ආවේ කියලා ඌ මගෙන් ඇහුවා. හොඳ දෙකක් කියන්න මගේ කටටත් ආවා. හැබැයි මම කට පියාගෙනම හිටියා. මිනිහා හදිස්සි කරපු නිසා මම පාගල යන්න හිතුවා. අන්තිමේදී මූ මට මෙහෙමම කිව්වා. කෝකත් එකයි කියලා මම වැරද්ද පිළිගත්තා. හැබැයි එතන මගේ වැරද්දක් නෑ කියලා මගේ හිත මට නිතරම කිව්වා. කරන්න දෙයක් නැතුව මම පාඩුවේ හිටියා. කොහෙදෝ නැති මගේ හොඳ වෙලාවට එතනට පොලිසියෙන් ආවා. හොඳට කන්න ඔන්න මෙන්න හිටිය මට සැනසීමක් දැනුණා. බයිසිකලේ අරාබේ දීලා මට යන්නයි කිව්වා. මේකෙන් එක දෙයක් මතක තියාගනින් මිත්‍රයා. කවුරු මොනතරම් හදිස්සි කරත් උඹේ ගමන උඹට ඕනි විදියට ඵලයන්. මොකද මොනවා හරි උඹට ප්‍රශ්නයක් වුණොත් හදිස්සි කරපු කිසිම කෙනෙක් නෑ උඹව බේරගන්න.